සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම අදත් හොඳින් නැති කියලා මම හිතනවා. අපේ හිතවත්කම් පවත්වන අඳුරන අය ගොඩාක් දෙනෙක් ඉන්නවනේ අපේ මේ වටපිටාව තුළම. ඉතින් ඔයා කවදා හරි හිතලා තියෙනවද අපි අහන පුංචි දෙයකින් හරි එයාලගේ හිත රිදෙයි කියලා? මං අද මේ කියන්න යන්නේ අනිත් අය එක්ක කතා කරද්දි ඔයා කතා කරන්න අවශ්‍යම නැති දේවල් ගැන. ඔන්න දැන් අපි කෙනෙක්ගෙන් මෙන්න මේ විදිහට අහනවා. ඉස්සරට වැඩිය ඔයා දැන් මහත් වෙලානේ. මොකද මේ ඇඟේ හැටි කෙට්ටු වෙලාද? අන්න ඒ වගේ දේවල් අහනව නේද? ඉතින් දැන් මේ දේ කියද්දී යාට මොනවා හිතෙන්නේ නැද්ද? මෙහෙම කියනකොට ඒ කෙනා ළඟ තව කවුරු හරි හිටියනම් ගොඩක් ලැජ්ජාවටත් පත් වෙන්නේ නැති නේද? ඒ කෙනාගේ මානසික මට්ටම කොහොමද කියලා අපි දන්නේ නැහනේ. සමහර විට එයා අසනීපයකින් ඉන්න නිසා එයාගේ ශරීරය වෙනස් වෙලා වෙන්න පුළුවන්. මහත කෙනා දන්නවා එයාගේ ශරීරයේ ස්වභාවය. කෙට්ටු කෙනා දන්නවා එයාගේ ශරීරයේ ස්වභාවය. ඉතින් ඇයි අපි නැවත නැවත ඒ දේ අහන්නේ? කිසිම වැදගත්කමක් නෑ නේද? තව කෙනෙක්ගේ ශරීරයේ ස්වභාවය ගැන අදහස් කියන්න යන්න එපා. හිත රිදෙන විදිහට. තවත් දෙයක් තමයි පඩිය. අහනව නේද ඔයා වැටුප කීයක් විතර ගන්නවද? එහෙම අහන එකත් එච්චර හරි නෑ. එක එක අය විවිධ ආයතනවල විවිධ තනතුරු දරනවා. එයාලට ලැබෙන පඩියත් සමාන නෑනේ. මේවට උත්තර දෙන්න අපහසු වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අහන්න යන්න එපා. ආයෙ ඉතින් ගොඩක් දෙනෙක් මෙන්න මේ ප්‍රශ්නෙත් අහනවා. බඳින්නේ නැද්ද? විවාහ වෙලා නැති කෙනෙක් ඉන්නවනම් අහන ප්‍රශ්නේනේ. බඳින්නේ නැද්ද? ඔහොම ඉන්නද කල්පනාව? මෙන්න මෙහෙම අහනවා නේද? මේ විවාහය කියන්නේ පෞද්ගලික තීරණයක්. මේ ගැන අහන්න තියා හිතන්නවත් එපා. සමහර විට එයා ආදරය විවාහය ගැන අමිහිරි අත්දැකීම් වෙලා විවාහ නොවී ඉන්න තීරණය කරලා වෙන්නත් පුළුවන්. ඉතින් මේ ගැන කාගෙන්වත් අහන්න සුදුසු නම් නෑ. බඳිනකම් බලන් ඉඳලා ඊට පස්සේ අහන කාරණාව ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මොකද්ද දන්නවද? දරුවෝ නැද්ද? මොකද තාම බබාලා හදන්නේ නැත්තේ? මොකද්ද ප්‍රශ්නේ? ඔන්න ඕවා තමයි ඊළඟට අහන ප්‍රශ්න. අනේ ඉතින් දරුවෝ ඉන්නවා නම් පේනවනේ. ඇයි එහෙම අහන්නේ? කවුද දන්නේ? යාලා දරුවෝ නැතුව ගොඩක් කාලයක් තිස්සේ බෙහෙත් කරනවද කියලා. ඒක නිසා විවාහ වෙලා ඉන්න අය දැක්ක ගමන් ඔන්න ඔය කාරණාව නම් අහන්න එපා. අනිත් කාරණාව තමයි විභාග ලියපු ළමයි ඉන්නව නම් මෙහෙම ප්‍රතිඵල කොහොමද ඔයාට කියලා අහන එක. අපේ පුතාට මෙන්න මෙච්චර ලකුණු තියෙනවා. එයා ඉහළින්ම පාස්. ඔහොම අහන ගොඩාක් අය ඉන්නව නේද? සමහර විට ඒ කෙනාගේ ප්‍රතිඵලය කියන්න අකමැතිද දන්නේ නෑනේ. ඒ නිසා හොඳම දේ ඒ වගේ දේවල් මේ තරම් කල් ඇහුවා නම් හිතක් රිදෙයි කියලා හිතලා මීට පස්සේ අහන්න යන්න එපා. ඔන්න ගොඩක් කාලෙකින් කෙනෙක් හම්බුනහම "ෂා ඔයා හරිම ලස්සන වෙලානේ, හැඩ වෙලානේ" කිව්වොත් කොච්චර සතුටු හිතෙයිද ඒ කෙනාට. ඒත් එකපාරටම කවුරු හරි "අපෝ මේ මොකද අනේ මේ කළු වෙලා මූණත් එක්ක ඇදලා ගිහින්" කිව්වොත් දුක හිතෙනව නේද? අපි හැමෝටම දුක හිතෙනවනේ එහෙම කිව්වොත්. ඒක නිසා අදහස් ප්‍රකාශ කරද්දී ගොඩාක් සැලකිලිමත් වෙන්න. කවුරු හරි සතුටු වෙන, පැහැදීමක් ඇති වෙන අදහස් පමණක්ම හුවමාරු කරගන්න. අද ඉඳන් පුරුදු වෙමු එහෙනම් අපි හැමෝම. ඔයාලට තෙරුවන් සරණයි.